හැම දිනකටම ආයිබෝවන් කියාගෙන ඔන්න ඉතින් අදත් එනවා අපේ දඹදිව වන්දනා චාරිකාවේ වීඩියෝවක් අරගෙන. අද වීඩියෝවෙන් අපි ඔයාලට පෙන්වන්නේ අපේ දඹදිව වන්දනා චාරිකාවේ අවසාන දිනයේ අත්දැකීම් පිළිබඳ විස්තර ටිකක්. දවස් 17ක් වුණ අපේ චාරිකාව ගැන විස්තර වීඩියෝ 28කින් මම ඔයාලට පෙන්නලා තියෙනවා. මේ 29 වෙනි කොටස. ඒ වගේම මේ වීඩියෝ සීරීස් එකේ අවසාන කොටස. ඉතින් අපි නරඹපු වන්දනාමාන කරපු හැම ස්ථානයක් ගැනම දර්ශනත්, ඒ තැන් ගැන ඉතිහාසගත විස්තර වගේම ඒ පූජනීය ස්ථානවල වර්තමාන විස්තරත් මම ඔයාලට කිව්වා. ඒ විස්තර වලින් වගේම මම ඔයාලට කියපු මගේ අත්දැකීම් වලිනුත් ඔයා සුළුවෙන් හරි ප්‍රයෝජනයක් ගන්න ඇති කියලා මම හිතනවා. දඹදිව වන්දනා චාරිකාවට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න තාමත් මේ වීඩියෝ සීරීස් එක නොබලපු කෙනෙක් නම් අදම මේ වීඩියෝ ටික මුල ඉඳන්ම නරඹන්න කියලා මම ඔයාට ආරාධනා කරනවා. පහුගිය වීඩියෝ එකෙන් මම ඔයාට පෙන්නුවා නවදිල්ලියේ ජාතික කෞතුකාගාරයේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු වන්දනාමාන කරපු දර්ශන වගේම ඉන්දියන් ගේට් එක ගැන විස්තර ටිකකුත්. ඒ වීඩියෝ එක බලන්න පුළුවන් දැන් තිරයේ උඩින් වැටෙන ලින්ක් එක ක්ලික් කරලා. ජනාධිපති නිල නිවසත් නරඹපු අපි 29 වෙනිදා හවස් වරුවේ අපේ චාරිකාවේ අවසාන රාත්‍රිය ගත කරන නවාතැනට ආවා. මේ තියෙන්නේ නවාතැනට ඇතුල් වෙන තැන මහා මාර්ගයේ දර්ශන ටික. නවදිල්ලියේ හරිම ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටලා තියෙන මේ නවාතැනේ නම හොටෙල් ටුවරිස්ට්. නවාතැනේ පිවිසුම් මාර්ගයේ වගේම ඒක ඉස්සරහා දර්ශන ඔයා දැන් දකිනවා. හරි අපි දැන් බලමු නවාතැන ඇතුලේ දර්ශන ටිකක්. අපිට ලැබුණේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ රූම් එකක්. ඒ රූම් එක ඇතුලේ දර්ශන නම් මාළඟ නැහැ. කොහොම වුණත් රූම් එක අවුලක් නැහැ. වායු සමීකරණය කරපු ඇටච් බාත්රූම් දෙකක් තියෙන මේ රූම් එකේ අපි 4 දෙනෙක් නවාතැන් ගත්තා සුපුරුදු විදිහටම. මෙතනදී අපිට සිද්ධ වුණා අපේ පැගේජස් වල බර નિયમિત බරට සකස් කරගෙන හරියාකාරව පැක් කරගන්න. පැගේජස් වල බර කිරලා දුන්න අපේ සංවිධායකතුමා. ඉතින් මේ චාරිකාව පුරාවටම අපි ලංකාවට ගෙනියන්න මිලදී ගත්ත බඩු වගේම අපි එනකොට ගෙනාපු ඇඳුම් පැළඳුම් වගේ දේවලුත් ඒ අතර තිබුණා ආපහු ගෙනියන්න. එක්කෙනෙකුට ගෙනියන්න පුළුවන් කිලෝ 30ක් විතරයිනේ. නමුත් මගේ පැගේජස් වල බර ඒ වෙලාව වෙනකොට નિયમિત බරට වඩා කිලෝ 4ක් වගේ වැඩි වුණා. අපි මේ වෙනකොට නවදිල්ලියේදී shopping කරලා නොතිබුණ නිසා මේක මට ලොකු ගැටලුවක් වුණා. සමහරුන්ගේ බෑග් වල බර කිලෝ 30ට අඩු වුණත් ඒ අයගෙන් කිසිම සහයෝගයක් ලැබුණේ නැහැ මේ ගැටලුව විසඳගන්න. කාටවත් චෝදනා මුඛයෙන් කතා කරනවා නෙමෙයි. මම මේ දේ කිව්වේ මම ලැබපු අත්දැකීමක් නිසා. ඒ අත්දැකීම අනුව මම ඔයාලගෙන් ඉල්ලනවා පරිස්සම් වෙන්න කියලා નિયમિત බරට වඩා වැඩි බඩු මිලදී ගැනීමෙන් වළකින්න. මෙතනදී ඔයාලට තව වැදගත් දෙයක් කියන්නම්. මේ වගේ ටුවර් එකක් යනකොට ඒ යන ටීම් එකේ සමාජිකින්ගේ බෑග් වල බර වෙන වෙනම කිරන්නේ නැතිව එකම පැකේජ් එකක් විදිහට හැමෝගෙම බෑග් වල බර එක පොදියට තමයි කිරන්නේ. ඉතින් සංවිධායකතුමා හොඳටම දන්නවා සමහරුන්ගේ බැගේජස් වල බර નિયમિત බරට වඩා වැඩි බවත් සමහරුන්ගේ බැගේජස් වල බර નિયમિત බරට වඩා අඩු බවත්. ඒක නිසා ටීම් බැගේජස් වේට් එක අනුව එයාට තිබුණා මේ ගැටලුව පහසුවෙන්ම හැමෝටම විසඳලා දෙන්න. එයා සමහර අයට මේ සම්බන්ධව සපෝට් කළත් මම ඇතුළුව තවත් සමහර අයට ඒ සපෝට් එක එයාගෙන් ලැබුණේ නැහැ. හැබැයි අපි හැමෝම ගියේ નિયમિત මුදල් ගෙවලා. දැනුවත් අපෙන් කාටවත් වරදක් වුණෙත් නැහැ. ඉතින් සහෝ මේ වගේ ගැටලු වලට ඔයාටත් අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න වෙනවමයි. ඒ ගැන දැම්මම දැනුවත් වෙලා යන්න ඕන නිසායි මේ දේවල් කෙටියෙන් කිව්වේ. නැතුව කිසිම කෙනෙක්ගේ හිත රිදවන්නවත් කිසිම කෙනෙකුට චෝදනා කරන්නවත් නෙමෙයි කියන එක මම මෙතෙන්දී අනිවාර්යයෙන්ම කියනවා. ඊළඟට සෑහෙන්න හවස් වෙලා අපිව එක ගියා නවදිල්ලියේ shopping කරන්න. ඒ අපිව ගිහින් දාපු තැන ඉමේජස් ටිකක් තමයි ඔයාලා මේ දකින්නේ. මෙයින් බසාර් රෝඩ් කියන සාමාන්‍ය කඩ තියෙන පාරක තමයි මේ නවදිල්ලියේදී අවසාන වතාවට අපිට දෙයක් ගන්න උනේ. ඇත්තම කියනවා නම් මෙතනදී ගන්න කියලා කිසිම දෙයක් තිබුණේ නැහැ. ගන්න කියලා තිබුණේ පරණ පළතුරු විතරයි. නවදිල්ලිය කියන්නේ ඉන්දියාවේදී අඩුවටම හොඳම දේවල් ගන්න පුළුවන්
විශාල ෂොපින් මෝල් තියෙන නගරයක්. එහෙම තැනක් දකින්නවත් අපිට chance එකක් ලැබුණේ නැහැ. සමහර අය මේ චාරිකාව ගිය අනිත් තැන්වලදී කිසිම දෙයක් නොගෙන නවදිල්ලියටම ආවා හොඳම දේවල් අඩුවටම ගන්න. එයාලට ඉතින් හුලං. ඉතින් මෙතනදිත් උනේ අපිට ලොකු අසාධාරණයක්. මොනව කරන්නද? අපි නොදන්න දේශයක කනවැල අල්ලනවා මිසක්. පරණ දෙලුම් ටිකක් අරගෙන ආපහු ආව නවාතැනට. අපි ෂොපින් ගිය තැනට වඩා හොඳ බඩු තිබුණා මේ හොටෙල් එකේ ලෑල්ලක තියාගෙන බඩු විකුණපු ලේඩි කෙනෙක් ළඟ. එයාගේ ගාණක් සාධාරණයි. මම දැක්ක ගොඩක් අය මේ මිනිස්සයාගෙන් බඩු ගන්නවා. 2025 අගෝස්තු 29 වෙනිදා මේ අපි ඉන්දියාවේ ගත කරන අවසාන දවස. උදේවරුෙම අපි ගත කළේ අපේ නවාතැනේ. අපි හැමදෙනාම එකතු වෙලා සම්පූර්ණ චාරිකාව ගැන සමාලෝචනයක යෙදිලා දිවා ආහාරය අරගෙන ඊළඟට පිටත් වුණේ නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට යන්න. කිලෝමීටර් 15කට ආසන්න දුරක් යන්න තිබුණ මේ ගමන අතරමඟදී අපිට මුහුණ දෙන්න වුණේ විශාල වාහන තදබදයකට. ඔයා මේ දකින්නේ අතරමඟදී අපට මුහුණ දෙන්න වුණ ඒ විශාල ට්‍රැෆික් ජෑම් එක. සමහර වෙලාවට පැය භාගයක් වගේ එකම තැන හිර වෙලා. ගුවන් ගත වෙන්න සෑහෙන වෙලාවක් තියෙද්දි නවාතැනින් පිට වුණේ මොකද කියලා මේ වෙලාවේ තමයි මට හරියටම තේරුණේ. හරි අපි දැන් ඉන්නේ නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ඉන්ටර්නැෂනල් එයාපෝට් එක ඉදිරිපිට. මෙතන ඉඳන් ඔයා දකින්නේ ගුවන්තොටුපොළ ඇතුළේදී මම ගත්ත දර්ශන ටික. මෙතන ආරක්ෂාව හරිම තදයි. ඔයාලගේ ගමන් සංවිධායකවරු ගුවන්තොටුපොළට ඇතුල් වෙන්න ඉස්සර වෙලා මේ සම්බන්ධව කරන මූලික උපදෙස් ඔයාලා අකුරටම පිළිපදින්න. එහෙම නැති වුණොත් මුළු නඩේටම ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේ අපිට මුහුණ දෙන්න වුණ අවස්ථා දෙකක් මම ඔයාට කියන්නම්. එක වරදක් වුණේ මගේ අතින්මයි. සිකියුරිටි චෙක් වලදී අතපසුවීමකින් මගේ කලිසම් සාක්කුවක තිබුණ කාසියක් නිසා මට ලොකු අවුලක් වුණා. කැරි ඔන් බැගේජස් වල තියාගන්න ඕනේ පවර් බෑන්ක් එකක් චෙක් ඉන් බැගේජ් වලට දාපු කෙනෙක් නිසා වෙන්න ගිය ලොකු අවුලක් බේරගත්තේ අපේ සංවිධායකතුමා මැදිහත් වෙලා. බෝඩින් එන්න ඔන්න මෙන්න තියෙද්දි. මේ වගේ අතපසුවීම් නොවෙන්න ඔයා වැඩ කරන එක අනිවාර්යෙන් විය යුතුම නිසායි මගේ මේ අත්දැකීම් ඔයාට කිව්වේ. අපි දැන් ඉන්නේ ගුවන් යානයේ ඇතුලේ. ලංකාවේ ඉඳන් ඉන්දියාවට එනකොට වගේම අපි ආපහු යන්නේ ඉන්ඩිගෝ ගුවන් සේවය හරහාම තමයි. දැන් කරුවල වැටෙන්න ඔන්න මෙන්න. තව පොඩි වෙලාවකින් අපි නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ඉන්ටර්නැෂනල් එයාපෝට් එකෙන් ගුවන්ගත වෙලා මේ ගුවන්තොටුපොළේ ඉඳන් කිලෝමීටර් 2270කට වඩා දුරින් තියෙන ඒ වගේම ලංකාවට ආසන්නයේ තියෙන එක එයාපෝට් එකක් වෙන චෙන්නයි ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට පියාසර කරනවා. මේ අවස්ථාවේ ගුවන් යානයේ පහළින් දිස්වෙන නවදිල්ලියේ නගර දර්ශන අතිශයින්ම සුන්දරයි. ඒත් අපි ටේක් ඕෆ් කරනකොට කරුවල වැටිලා නිසා ඔයාට දෙන්න තරම් පැහැදිලි දර්ශන නැති එක ගැන කනකාටුයි. පැය 3කට ආසන්න ගුවන් ගමනකට පස්සේ අපි දැන් ඉන්නේ චෙන්නයි ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ. මේ එතන දර්ශන ටිකක්. ඔයාලට පුළුවන් මේ චෙන්නයි එයාපෝට් එකේදී ඩියුටි ෆ්‍රී ෂොප් වලින් අවශ්‍ය දේවල් මිලදී ගන්න. මෙතනදී අපේ නඩේ සමහර නෝනලා එයාලගේ මහත්වරුන්ට සැර බීම වගේ දේවල් ගන්න අමතක කළේ නැහැ. අපේ ඉන්ඩිගෝ ගුවන් යානය මෙතනදී නම් සෑහෙන වෙලාවක් ප්‍රමාද වුණා.
ඉතින් නියමිත වෙලාවට පැය 2කට විතර පස්සේ අපි චෙන්නයි ඉන්ටර්නැෂනල් එයාපෝට් එකෙන් ගුවන්ගත වෙලා දැන් මේ යන්නේ මේ ගුවන් තොටුපොළේ ඉඳන් කිලෝමීටර් 650කට වඩා දුරින් තියෙන අපේ මව් රටේ බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට. පැය එකමාරකට ආසන්න කාලයක් ගමන් කරපු අපි දැන් ඉන්නේ අපේ මව් රටේ ගුවන් සීමාවේ. ඔයා දැන් දකින්නේ ශ්‍රී ලංකාව රාත්‍රී කාලයේදී උඩුගුවනට දැర్శණය වෙන ආකාරය. හරි අපි දැන් ඉන්නේ බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ පිටවීමේ දොරටුව ආසන්නයේ. ශ්‍රී ලංකාවේ ඩියුටි ෆ්‍රී ෂොප් වලින් අවශ්‍ය දේවල් අරගෙන ඉමිග්‍රේෂන් කටයුතු සම්පූර්ණ කරලා ඔක්කොම බෑග් ටිකත් එකතු කරගෙන අවසානයේ ගුවන් තොටුපොළින් පිට වුණ අපි දවස් 17කට පස්සේ අපේ දඹදිව වන්දනා චාරිකාව සාර්ථකව අවසන් කර ගන්නවා. ඉතින් මේ චාරිකාව මගේ ජීවිතේ අමතක නොවන අතිශය වටිනා අත්දැකීමක් බවට පත් වුණා. ඔයාලටත් හැකි විගස මේ සුන්දර අත්දැකීම විඳගන්න වාසනාව ලැබේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ දඹදිව වන්දනා චාරිකා වීඩියෝ සීරීස් එක මෙතනින් ඉවර වුණා. අපේ ඕල් සීකර් YouTube channel එකෙන් තව වටින කියන වීඩියෝ ගොඩක් ඔයාට නොකොඩවා අරගෙන එන්න බලාපොරොත්තු වෙන නිසා මෙතෙක් කාලයකට අපිව subscribe කරපු අය අපිව subscribe කරලා bell icon එකත් click කරලා අපිත් එක්කම ඉන්න කියලා සිහිපත් කරනවා. අපි මෙතනින් අදට නවතිනවා. ඔයාලා හැමෝටම ජය සතුට සැනසුම පිරි හෙටක් ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.